අපි මේ ගෝනි රෙදි වලින් බෑග් එකක් මහගමු. අපිටත් කියලා දෙන්නකෝ එතකොට. ඔයා බලා ගන්න. මේ මෙතන මේ පැච් එකක් තියෙන ඒ කපල ඉවත් කරගන්නවා මම. බීලුණු කවර මේවා. ඔය කොටස කපලා ඉවත් කරගත්තා මම. හරි. දැන් මේ ටික තමයි ගන්නෙ. අපිට අවශ්‍ය ප්‍රමාණය බෑග් අපිට මහ ගන්න පුළුවන් මේකෙන්. මේ කොටස මම දෙකට නවා ගන්නවා. හරි. දෙකට නවාගෙන මේකේ මේ විදියට ඉරි ටිකක් ගහ ගන්නවා. ඒ ඉරි වල අපි මහ ගන්න ඕනි. මේකේ අපි මහන්නේ shopping bag වලින් පටි කපලා ඒකෙන් තමයි අපි මේ ටික මහ ගන්නෙ. මම මේ කොටසින් හැන්ඩල් දෙක කපා ගන්න යන්නේ. හරි මං හැන්ඩල් දෙකට කොටස් කපා ගත්තා. හරි. මෙහෙම පටි කපා ගන්න ඕනි. හරි. අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගත්තා නම් හරි. මෙන්න මේක මෙහෙම දිග ඇරලා මෙහෙම කියලා ජොයින්ට් කරගන්න. අපිට අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම shopping bag කපලා හදාගත්තා නම් හරි. මම මේ කොළ පාටින හදලා තියෙන්නේ මේ විදියට. හරි. දැන් මේකෙන් කොහොමද මහන්නේ කියලා මම කියලා දෙන්නම්. මේකට ලයිනින් කොටසකුත් කපා ගත්තා මම. ලයිනින් කොටස අපි මේ මල් ටික මහ ගත්තාන් පස්සේ තමයි ලයිනින් එක අල්ලලා මහ ගන්න ඕනි. හරි අපි මේක මහ ගමු. හා. හරි අපි මල මහ ගමු. දැන් හරි මල මහ ගත්තා. මම ඊටු ටික මහලා ගෙනල්ලා පෙන්නන්න. හරි. හරි දැන් මල් ටික මහ ගත්තා. මම මේකට මේ මල් වලට බබල් ටිකක් අල්ල ගන්න යන්නේ. මේ කොටසට ලයිනින් කොටස තියලා මහ ගන්න ඕනි. මෙහෙම වටේටම මහ ගන්න ඕනි අපි. මේ ටික මහලා මම ගෙනල්ලා පෙන්නන්න. හරි අයිසු මම මේකේ මේ ලයිනින් කොටස අල්ලගත්තා. හරි. හරිද? ලයින් කොටස අල්ලලා තියෙන්නේ. දැන් මේක මෙහෙම නවලා. ඔව්. එහෙම තමයි තියෙන්නේ නේ? ඔව්. මෙහෙම තමයි දැන් මේක එන්නේ. මම රෙදි කොටස් දෙකකුත් කපා ගත්තා. මේකට අල්ල ගන්න. හරි. දැන් මේක මෙහෙම නවලා. ඔව්. මේ උඩට අල්ල ගන්න ඕනේ බෑග් එකේ. හරි. හැන්ඩල් දෙකත් මහලා තියෙන්නේ මං. මේ හැන්ඩල් දෙක ඔව්. අපි මෙන්න මෙහෙම තියලා මේ රෙදි කොටස ඔව්. දෙකට නවලා මෙන්න මෙහෙම තියා ගන්නවා. හරි. තියලා මෙහෙම දිගට මහ ගන්න ඕනි. හැන්ඩල් දෙකම මේ විදියට තමයි මහ ගන්න අපි. හරි. මහලා ඉවර වෙලා ඔව්. මේ සයිඩ් දෙකම මහ ගන්න ඕනි.
ඒ ටික මහලා මම ගෙනල්ලා පෙන්නන්නම්. ඉතුරු ටික කොහමද මහගන්නේ කියලා. හරි. මම මේකේ ඔව්. මේ සයිඩ් මහගත්තා දෙපැත්තෙන්ම. හරි. හැන්ඩල් එකත් අල්ලගත්තා. මේ පටියත් අල්ලගෙන තියෙන්නේ. හරි. හරිද? දැන් අපි මේ බෑග් එකේ මේ මුළු තියෙනවානේ. ඔව්. මේ මුළුව මෙන්න මෙහෙම තියලා මෙහෙම මාක් එකක් තියා ගන්නවා මම. හරි. අනිත් පැත්තෙත් එහෙම තියාගන්නවානේ මාක් එක. මේ පැත්තේ මෙහෙම මාක් එකක් තියාගත්තා. ඊට පස්සේ මහ ගන්න ඕනේ මේ මුළු දෙකම. මම අහලා ගෙනල්ලා පෙන්නන්නම්කෝ. හරි. හරි. මම මේ මුළු දෙක මහ ගත්තා. දැන් අපි මේ මුළු දෙක කපා ගන්න ඕනේ. හරි දැන් හොඳ පැත්තට හරව ගමු. හරි දැන් අපි ඔව්. මේ බෑග් එක හොඳ පැත්තට හරව ගත්තා. ඔව්. ලස්සනයි බෑග් එක නම්. ලස්සනයිද? ඔව්. මේක මං අරගන්නම්. කාට ඕනේද? ඔව් මේක නම් ඇත්තටම ලස්සනයි මේ. වේස්ට් මැටීරියල්ස් කියලා කියන්නත් බෑ. මම මේකත් මේ බෑග් එකට මේ මෙතනට අලව ගන්නවා. හරි. ලස්සන වටිනා බෑග් එකක්. ඉවතලන ගෝනි රෙදි වලින් ලස්සන බෑග් එකක් මහගත්තා. බීලුණු කවර මේවා. ඕන කඩේකින් අපිට ගන්න පුළුවන් මේවා. දැන් මේ වගේ මහලා විකුණන්නත් පුළුවන් අපිට. ඒ කිව්වොත් මේවා අපේ අතින්ම මහලා ගන්න ඒවා ගොඩාක්ම වටිනවා. ඔයාලත් මහලා බලන්න මේ වගේ බෑග්. මහලා ඔයාලටත් විකුණන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට වටී කියලා. මේ වීඩියෝ එකට ඔයගලන් කැමති නම් ලයික් එකක් කරන්න. කමෙන්ට් කරලා ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා අපිට support කරන්න. තවත් මේ වගේ useful වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනතුරු ඔයාලට bye.